අද නිදහස් දවසනේ අප්පච්චි. නිදහසේ නිදහස් උත්සවය බලන්න පුළුවන්. තාම පටන් ගත්තේ නැහැ නේද? මෙන්න කින්ඩියට hina වෙනවා. මොකෑ අප්පච්චි hina වෙන්නේ යන් කින්ඩියට වගේ. අද මම ෆුල් නිදහසේ ඉන්න දවස ඈ. අප්පච්චි පොඩ්ඩක් වැඩි කරන්නකෝ. ඕම් පටන් ගත්තා මං හිතන්නේ දැන්. අපෝ මේ හොචක්කු ආයෙ කතා කරනවනේ මොන මකුලක්ද අප්පා. මේ පොල් ගෙඩිය ලෙලි ගහලා දෙන්නකෝ. ටක් ගාලා එන්නම් අප්පච්චි. මේ පොල් ගෙඩියක් තියෙනවා ටක් ගාලා එලි ගාලා එන්න. පටන් ගත්තා නේද අප්පච්චි? මං ටක් ගාලා ආවේ. අඩි අප්පා සෑහෙන්න ගිහිල්ලාද මන්ද? හම්මෝ. තාම අර කාලතුවක්කු වෙඩි පත්තු කරේ නැහැ නේද? තරසුට් වලින් පැන්නෙත් නැහනේ. හරි හරි ඒ ටික තමයි මට බලා ගන්න ඕනේ. මේක ඉතින් මෙතන තියලා ගිහිල්ලා. මේක බින්දලා දෙන්නකෝ. ඉඳකින්වත් අදවත් පොල් ගෙඩිය බින්දගෙන ගාගනින්කෝ. ඉඳකින්. මං ටක් ගාලා ගිහිල්ලා එන්නම් අප්පච්චි. ටක් ගාලා පොල් ගෙඩිය බින්දලා දීලා එන්න ඕනේ. හම්මෝ උඩටයි පල්ලෙහාටයි නැගලා මම අමාරුයි අප්පා. අයියෝ නිදහස් උත්සවය ඉවරද දන්නේ නැහැ. අයියෝ පැරසුට් කට්ටිය පැන්න නේද අප්පච්චි? කමන්නේ. ඉතුරු ටිකවත් බලමු නිදහසේ. මේ අද කන්න නැද්ද? මට පොල් ගාලා දෙන්න. ඉඳකින් මගුල. පුදුම කරුමයක් වුණානේ මේක. නිදහස් දවසේවත් නිදහසේ ඉන්න නෑ අප්පා. ඉඳකින්. මාමන්ඩි ඉස්සරහා සායෙම හේදුනා මගේ. මදයි නිදහස් දවසේවත් නිදහස් උත්සවය බලන්න කියලා හිටියා. මගේ කරුමේ ඉතින් මේක. හම්මෝ වැඩ ටික ඔක්කොම කරා. ඉවරද අප්පච්චි? තව පොඩ්ඩක් තියෙනවා. දා කමන්නේ ඒ ටිකවත් බලමු. පොඩ්ඩක් වැඩි කරන්න අප්පච්චි. මේ චුට්ටක් එන්නකෝ. යකෝ ඒ ගමන මොකටද කතා කරන්නේ? මොන කරුමයක්ද අප්පා උඩටයි පල්ලෙහාටයි ගිහිල්ලා එපා වෙනවා. මදයි නිදහස් දවස බුක්ටි විඳින්නම් කියලා හිටියා. හම්මෝ හොඳ ගණන්. කමන්නේ ඉතින්. ගෙදර වැඩනේ. අප්පච්චි දාන්න ඊටු ටික. ඉවරද? අයියෝ මදයි නිදහස් උත්සවය බලන්නම් කියලා හිටියා. යකෝ ඔෆිස් එකේ වැඩ කරා නම් එකක් ඕටි එකක් හරි හම්බ වෙනවා. අපරාධ ඊළඟ පාරන ඔෆිස් එකේ